A level science maths කරන ඔයාගේ හීන මැරිලාද තියෙන්නේ රසායන විද්‍යාව කොච්චර මහන්සි වුණත් කොච්චර පාඩම් වුණත් කරන්න බැරිද ලකුණු නැද්ද නැත්නම් මේ සැරේ උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා ගොඩාක් මහන්සි වුණා හැබැයි හිතපු තරම් ප්‍රතිඵලයක් නැහැ ඉන්ජිනියරින් මෙඩිසින් යන්න බැරිද එහෙනම් මේ පණිවිඩය ඔයාට දැන් ඔයාගේ හීන මැරිලා තියෙන්න පුළුවන් මේ වගේ නියගයක් වගේ හැබැයි අපි මේ හීනෙට පණ දෙමු කොහොමද පණ දෙන්නේ මේ මාස පහේ අපිට මොනවද කරන්න පුළුවන් ලස්සන සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කෙමිස්ට්‍රි වලට A එකක් ගන්න. රුපියල් 3000කට මොනවද කරන්න පුළුවන් දැන්? මුකුත් කරන්න බෑ. කොත්තු දෙකක් කෑවහම ඉවරයි. ගෑන් ළමයින්ට ගවුමක් ගන්නවත් බෑ රුපියල් 3000කින්. එතකොට රුපියල් 3000ට මේක ක්ලාස් එකක් නෙවෙයි මේක ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එක මම කෙටියෙන් කතා කරන්නම්. ප්‍රෝග්‍රෑම් එකට වට සම්බන්ධ වෙන්න ඔයා කැමතිද 2025 A level කියලා මට WhatsApp පණිවිඩයක් එවන්න මේ නම්බරේට පල්ලෙහා තියෙන. එතකොට මොකක්ද මේකෙන් වෙන්නේ? මම කිව්වනේ මේක පන්තියක් නෙවෙයි මේක ප්‍රෝග්‍රෑම් එකක්. මොන පන්තියට ගියත් මේ වැඩසටහන සහභාගී වුණොත් ඔයාගේ රිසල්ට් එක ලොකු ප්‍රමාණයකින් බූස්ට් කරගන්න පුළුවන් වෙනවා. මොනවද අපි කරන්නේ? paper base unit revise එක. එතකොට ඒක හැම බදාදම රාත්‍රී 9:30 සිට 12 දක්වා අපි කරනවා. ඒකෙදි කරන්නේ මෙහෙම දෙයක්. අපි කරන්නේ පාඩමෙන් පාඩමට විභාගෙට ගැලපෙන විදිහට ඉගෙනගත්ත තියරි ටික පෙළගස්වන එක කරන්නේ. ගොඩක් දරුවෝ මේ වෙද්දි තියරි ගොඩක් ඉගෙනගෙන ඉවරයි. තියරි ඉගෙන ගත්තට ප්‍රශ්නේ තියෙන්නේ විභාග ප්‍රශ්න කරන්න බෑ. ගැටලු කරන්න බෑ. ගැටලු ටික විභාග ගැටලු ටික කරවන වැඩසටහන තමයි මේක. මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තව වැඩසටහන් කීපයක් තියෙනවා. අනිත් එක තමයි අපි හැම වෙලේම අපේ සබ්ජෙක්ට් එකත් එක්ක ඉන්න ඕනේ. කෙමිස්ට්‍රිත් එක්ක ඔයා මේ මාස 5 ඉන්න ඕනේ. ඒකට තව වැඩසටහනක් අපි කරගෙන යනවා. දැන්ටත් කරගෙන යනවා. මගේ HB Chemistry කියන YouTube channel එක හරහා තමයි කරන්නේ. මගේ link එක පල්ලෙහෙන් දාලා තියන්න. හිරෝෂන් බණ්ඩාර YouTube channel එකේ නෙවෙයි වැඩේ වෙන්නේ. HB Chemistry YouTube channel එක කියලා මම chemistry මේ වැඩේටම වෙනම YouTube channel එකක් පවත්වාගෙන යනවා. එතකොට ඒකෙදි daily chemistry evening MCQ discussion. මම උදේට ඔයාලට MCQ ප්‍රශ්නයක් දානවා. ඒ ප්‍රශ්නෙට විවරණේ හවසට දානවා. එතකොට හැම දවසකටම එක MCQ point එකක් එක විෂය කරුණක් ඔයා හැමදාම ඉගෙන ගන්නවා. මේ වැඩේ මාස 5ක් කරා කියලා විෂය කරුණු කොච්චරක් එනවද? අවසානව විෂය කරුණු 300ක්. MCQ point 300ක් වට අහු වෙනවා. කොච්චර වටිනවද කියලා හිතන්න. ඒත් එක්කම තව මොනවද කරන්නේ? ඉවර නැහැ. අනිත් එක තමයි target paper discussion එක. මේක සෑම සඳ දිනකම 9:30ට ආරම්භ කරලා අපි 11 වෙද්දි නතර කරනවා. ඒතකොට මේකෙදි අපි paper එකක් අරගෙන ඔයාලට කලින් මම paper එක group එකට දානවා. ඊට පස්සේ මේ paper එක ඔයාලට print කරලා මේ paper එක කරලා තියාගන්න. එදාට අපි discussion එක කරනවා. එතකොට ඒකෙදි කරන්නේ target paper discussion එක. එතකොට ඒකෙදි අපි අනුමාන ප්‍රශ්න වගේ කියන්නේ විභාගෙට එන විභාග මට්ටමේ අලුත් ප්‍රශ්න ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඒත් එක්කම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසල් වල තියෙන වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ පළාත් ප්‍රශ්න පත්‍රත් මේකට අපි ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඔයාගේ මැරුණු හීන වලට පණ දෙන්න නම් ඔයා දන්නවද මේ තියෙන එවරස් කන්ද? එවරස් කන්ද නගිනකොට සාමාන්‍ය මිනිස්සෙට එවරස් කන්ද නගින්න මාස 3ක් විතර යනවා. ඒතර මාස 3 ඇතුළේ එවරස් කන්ද නගින්න ට්‍රේනින් කරලා මහන්සි වෙලා මේ වැඩේ කරනවා. ඒතර මේ එවරස් කන්ද අපිට සාමාන්‍යයෙන් අපිට ගිහිල්ලා එවරස් කන්ද එකපාර නගින්න බෑ. අපි එවරස් කන්ද නගින්න නම් හොඳ මග පෙන්වීම් කරුවෙක් හොයා ගන්න ඕන. අපි ෂර්පා කෙනෙක් කියලා සාමාන්‍යයෙන් කියනවා. එතකොට ඔයාලත් නගින්නේ කන්දක්. මේ එවරස් කන්ද වගේ ඔයාලා නගින කන්දේ සමිට් එක නැත්තම් මුදුන මොකද්ද? කෙමිස්ට්‍රි වලට ඒකක්. කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න නම් ඔයාට හොඳ මග පෙන්වෙන්නෙක් ඉන්න ඕනේ. මම ලෑස්ති ඔයාට කෙමිස්ට්‍රි එකකට ඒකට යන මග පෙන්වන්නා වෙන්න. එතකොට ඔයාට සහ මට පුළුවන් මේ සමිට් පුෂ් එක කරන්න. සමිට් පුෂ් එක කියන්නේ මොකද්ද? එවරස් කන්ද නගිනකොට අන්තිමට අපි ට්‍රේනින් වෙලා අන්තිමට අපි සමිට් පුෂ් එක කියලා එක මොහොතක ඒ කියන්නේ වෙද එක ක්ලියර් වුණාට පස්සේ අපි කන්දේ උඩට නගිනවා. කඳු මුදුනට යනවා. කඳු මුදුනට යන සමිට් පුෂ් එකට හොඳ මග පෙන්වන්නෙක් ඕනේ. නැත්තම් මගදී මැරෙන්න පුළුවන්. සමහර විට සමිට් එකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒතර සමිට් එකට යන්න නම් ඔයාට හොඳ මග පෙන්වන්නෙක් ඕනේ. ඉතින් මේ මග පෙන්වීම ලබා දෙන්න මම සූදානම්. මේකට සූදානම් නම් අපිත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. මම කියවනේ මේක ක්ලාස් එකක් නෙවෙයි. පොඩි මුදලක් කියන්නේ මේ වැඩේ මම කලින් කරලා තියෙන කලින් අවුරුද්දවල 2023 A level වලට කරා ඇත්තට මේක මාර සාර්ථක වුණා. ඒතකොට මේක ඊටත් වඩා ප්ලෑන් කරලා කරන වැඩක්. කිසිම පන්තියක වෙන්නේ නැති තව විශේෂ යමක් කරනවා. ඒක තමයි inorganic online practical workshop series එක. inorganic කියන එක දකින්න ඕනේ ඔයාලා. ඔයාලට දැනෙන්න ඕනේ.
එතකොට මට කරන්න පුළුවන් දේ තමයි අපිට ප්‍රැක්ටිකල් වර්ක්ෂොප් මගින් මම D ගොනුව P ගොනුව සහ S ගොනුවේ තියෙන විශේෂ පරීක්ෂණ අරගෙන ඒ ටික ඔයාලත් එක්ක ලයිව් මම ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. කරලා පෙන්නලා මේක ඔයාලගේ මනසට දානවා ජීවිතේට අමතක වෙන්නේ නැති වෙන විදිහට. ඒක හරිම වැදගත්. ඔයාලට කිසිම තැනකින් ලබා ගන්න බෑ. අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් විතරයි ලබා ගන්න පුළුවන්. මොකද මම කාලයක් තිස්සේ ඩිවලොප් කරපු ප්‍රැක්ටිකල් විදිහට ප්‍රැක්ටිස් කරලා දරුවෙක්ට මතක හිටින විදිහට ප්‍රැක්ටිකල් කරන්නේ කොහොමද කියලා කාලයක් තිස්සේ කරපු පරීක්ෂණ සහ ඒ කරපු අත්හදා බැලීමෙන් හදපු දෙයක් මේ ප්‍රෝග්‍රෑම් එක. ඒතර මේක අපි පටන් ගන්නවා සාමාන්‍යයෙන් ජූනි මාසේ මුල් සතියේ ඉඳලා මේ ප්‍රැක්ටිකල් වර්ක්ෂොප් සීරීස් එක පටන් ගන්නවා. මාර සුපිරි වැඩක් ඒක. හරි. ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. ඔයාලට වෙන තැනකට ඒක ඔයාලට ලැබෙන්නෙම නැති දෙයක්. ගොඩක් කට්ටියට මොකක්ද බැරි? ගොඩක් කට්ටියට ඕගනික් කෙමිස්ට්‍රි කොච්චර පාඩම් කරත් පරිවර්තන බෑ. ඒකට හේතුව මොකක්ද? ඕගනික් කෙමිස්ට්‍රි කියවල හිතන පාර්ට් එක ගොඩක් අයට බෑ. කොච්චර පරිවර්තන සහ ප්‍රතික්‍රියා කටපාඩම් කරත් ඔයාට විභාග පරිවර්තන කරන්න බැරි නම් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඒකට විසඳුමක් තියෙනවා. මොකක්ද? ඕගනික් මයින්ඩ් මැපින්. ඕගනික් මයින්ඩ් මැපින් කියන්නේ මොකක්ද? මයින්ඩ් මැපින් කියන්නේ ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් කීපයක් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාලගේ මනසට ඔයාලා ඉන්න තැන අනුව මම ඒක වර්ගීකරණය කරන දරුවෝ ටික ඔයාලට ප්‍රතික්‍රියා ටික පුළුවන් නම් ඔයා එක සෙක්ෂන් එකකට එනවා. ප්‍රතික්‍රියා ටික බැරි කට්ටිය තව කණ්ඩායමක මේ වැඩි කොටස් දෙකකට කරලා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේකේදී ඔයාලට ඕගනික් මයින්ඩ් මැපින් කියන්නේ ඔයාට ඕගනික් හිතලා ඕගනික් වල පරිවර්තන ටික මනසට දාගෙන පොඩි මැප් එකක් මම ඔයාලට කියලා දෙනවා. මේ මැප් එකෙන් ඔයාලට පරිවර්තන ටික හරිම ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. පිළිවෙලට මම කියන දේවල් ටික කරලා ප්‍රැක්ටිස් කරලා ඕගනික් ටික පරිවර්තනය කරන්න බැරි නම් මට මැසේජ් එකක් දාන්න. මම ඇත්තට මේ වැඩේ කරන එක නතර කරනවා. එච්චර මට මේක ෂුවර්. සුපිරි වැඩක් මේක. ඒතකොට මේ වැඩේට සම්පූර්ණ මේ වැඩසටහනටම රුපියල් 3000ක් ගන්නෙ. මගේ ටාගට් එකක් තියෙනවා වැඩි දරුවෝ ප්‍රමාණයක් එකතු කරගෙන ලොකු රිසල්ට් එකක් මේ අවුරුද්දේ හදන්න. ඔයාලගේ රිසල්ට් එක බූස්ට් කරන්න. ඔයා ඉන්න මට්ටම සමට S මට්ටම වෙන්න පුළුවන්. S මට්ටමේ ඉඳලා මේ වැඩසටහනට පිළිවෙලට ඔයා සහභාගී වුණොත් ඔයාට ඒ අකුරක් දක්වා අනිවාර්යෙන් ඔයාගේ රිසල්ට් එක හදා ගන්න පුළුවන්. ඒත් එක්කම ෆිසිකල් කෙමිස්ට්‍රි වලත් ගණන් රටා තියෙනවා. මේ ගණන් රටා ටික අල්ලගත්තොත් හරිම ලේසියෙන් ෆිසිකල් කෙමිස්ට්‍රි කොට දාගන්න පුළුවන්. ඔයාගේ මැරිච්ච වෛද්‍ය ඉංජිනේරු හීනයට පණ දීලා මේ සමිට් මේ කන්ද නැගලා කන්ද මුදුනටම සමිට් පුෂ් එක කරන්න හොඳම මග පෙන්වන්නා ළඟට ඇවිල්ලා මේ වැඩේ කරගෙන අපි ගොඩ දාගමු මේක. එහෙනම් අපි පන්ති වලින් හම්බෙමු.